තුන්වෙනි ස්ට්‍රක්චර් එක බලන්න ඒකේ තියෙන වර්ගඵලය සම්බන්ධ කරලා රූපයෙන් දැක්වෙන්නේ ABCD සමාන්තරාශ්‍රාකාර බිම් කඩ තුල ඉදි කිරීමට නියමිත වෘත්තාකාර ජල පොකුණක්. ඒ කියන්නේ මෙන්න මේ තියෙන්නේ සමාන්තරාශ්‍රය. ඔය සමාන්තරාශ්‍රාකාර බිම් කඩේ මෙන්න මේ විදිහේ පොකුණක් ඉදි කරන්න අදහස් කරනවා. 5 වලගේ අපිට දීලා තියෙනවා 7/22 කියලා. සමාන්තරාශ්‍ර කොටසේ වර්ගඵලය සොයන්න. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන්න තියෙන්නේ. මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන සමීකරණය වර්ගඵලය සමානයි සමාන්තරාශ්‍රය මෙන්න මේ ආධාරක පාදයේ ගුණ කරනවා මෙන්න මේ ලම්බ උස ආධාරක පාදයේ මේක ගුණ කිරීම ලම්බ උස එතකොට වර්ගඵලය හොයන්න පුළුවන් ආධාරක පාදයේ දිග වෙනකොට මෙතන ගන්න මීටර 28 ලම්බ උස මීටර 21ක් යනවා. එතකොට දැන් මේක මොනවද දැම්මම පස්සේ පන්සියස් වලේ වර්ග මීටර කියලා වර්ගමීටර 588ක වර්ගඵලයක් තියෙන බිම් කඩක් තමයි මේ ABCD සමාන්තරාශ්‍රයට එක්කෙන්නේ. ඊළඟට දෙවෙනි කොටසේ කියනවා වෘත්තාකාර පොකුණෙහි විස්කම්භය සමාන්තරාශ්‍රයේ දිගින් අඩක් ගන්න. වෘත්තාකාර පොකුණේ විස්කම්භය කියලා කියන්නේ මෙන්න මේක. අපි ඔක D කියලා ගමු. මෙන්න මේ විස්කම්භය සමාන්තරාශ්‍රයේ මෙන්න මේ දිගින් අඩක්. ඒ කියන්නේ මෙන්න මේ D කියන එක D28න් භාගයක් වෙනවා. සමාන්තරාශ්‍රයේ දිගින් අඩක් නම් ජල පොකුණ ඉදි කළ පසු ඉතිරි වන බිම් කඩෙහි වර්ගඵලය සොයන්න. ජල පොකුණ ඉදි කළ පසු ඉතිරි වන බිම් කඩෙහි වර්ගඵලය. ජල පොකුණ ඉදි කරන්නේ මෙන්න මේ වෘත්තාකාර කොටසේ. එතන ජල පොකුණ ඉදි කරාට පස්සේ ඉතුරු වන බිම් කඩෙහි වර්ගඵලය කියන්නේ. මේ සමාන්තරාශ්‍රාකාර බිම් කොටසේ වර්ගඵලය මේ ටික අඩු කරාට පස්සේ නාදිනේ. එහෙනම් අපි මුලින්ම හොයන්න ඕනේ මෙන්න මේ වෘත්තාකාර පොකුණේ වර්ගඵලය. අපි මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය දන්නවනේ. එතකොට මේ වර්ගඵලය මෙන්න මේ වෘත්තාකාර පොකුණේ වර්ගඵලය අඩු කරලා අර ඉතිරි වෙන බිම් කඩේ වර්ගඵලය හොයන්න පුළුවන්. එතකොට මුලින්ම අපි බලමු මෙන්න මේ වෘත්තාකාර පොකුණේ වර්ගඵලය. පොකුණේ වර්ගඵලය දැන් මෙතන විස්කම්භයනේ දීලා තියෙන්නේ. අපි දන්නා වෘත්තයේ වර්ගඵලය හොයන්න පුළුවන්. වර්ගඵලය සමානයි 5 r වර්ගනේ. මෙතන r කියලා කියන්නේ මොකද? r කියලා කියන්නේ මේ වෘත්තේ අර. මෙන්න මේක r නම්. ඔන්න ඔය r තමයි මෙන්න මෙතන r කියලා කියන්නේ. එතකොට මෙන්න මේ d කියන එක මොකද? d කියන්නේ r වගේ දෙගුණයක් නේ. එහෙනම් අපිට මේ r ව ගන්න පුළුවන්. d ව ආයි දෙකට බෙදලා. හරි. අපි d කියන එක දන්නවනේ. d කියන්නේ මෙන්න මේ 28න් භාගයක් කියලා අපිට කියනවා. d කියන එක 28න් භාගයක්. ඒ කියන්නේ මීටර 14යි. අරේ කියන්නේ. අරේ එහෙනම් මේකෙත් භාගයයි. එහෙනම් r සමාන d බෙදීම 2. ඒ කියන්නේ 14 බෙදීම 2. ඒ කියන්නේ මීටර 7යි. මීටර 7ක අරයක් තියෙන වෘත්තාකාර පොකුණක් තමයි මේ තියෙන්නේ. එතකොට අපිට පොකුණේ වර්ගඵලය දැන් ගන්න පුළුවන්. වර්ගඵලය සමානයි 5 කියලා 5 r වර්ග. 5 කියලා කියන්නේ 22 බෙදීම 7යි. r වර්ගය කියලා කියන්නේ 7 වර්ග. එතකොට දැන් මෙතන 7 වර්ගයට 7 කැපෙනවා. මෙතන 7ක් ඉතුරු වෙනවා. 22 7ක් එතකොට 154යි වර්ග මීටර. වර්ග මීටර 154යි පොකුණේ වර්ගඵලය. දැන් අපි අහන්නේ මේ පොකුණ ඉදි කරාට පස්සේ මේ ඉතුරු වෙන බිම් කඩේ වර්ගඵලයනේ. එහෙනම් අපි කරන්න ඕනේ මෙන්න මේකේ මේක අඩු කරගන්න. එහෙනම් ඉතිරි බිම් කඩේ වර්ගඵලය ගන්න පුළුවන් අපිට. මෙන්න මේ වර්ග මීටර 580 වර්ග මීටර 154ක් කරගන්න. ඒක 400
34 වර්ග මීටර කියලා. වර්ග මීටර 434ක බිම් කොටසක් තමයි ඉතුරු වෙන්නේ. ඊළඟට කියනවා වෘත්තාකාර ජල පොකුණ වටා මීටර 2 බැගින් සමාන පරතර සහිතව බල්බ සවිකිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය බල්බ ගාන සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තාකාර ජල පොකුණ වටේට මෙන්න මේ වෘත්තාකාර ජල පොකුණ වටේට මෙන්න මේ මීටර දෙකෙන් දෙකට පරතරයේ ඉන්න විදිහට බල්බ හයි කරන්න ඕන. මේ දෙක අතර පරතරය මීටර 2යි. මේ දෙක අතර පරතරය මීටර 2යි. ඒ සඳහා අවශ්‍ය බල්බ ගණන සොයන්න. හරි. ඒ සඳහා අවශ්‍ය බල්බ ගණන නැති. දැන් මේක එකපාරට හිතා ගන්නවර මෙන්න මෙහෙම කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම. අපි ගමුකෝ මෙන්න මේ විදිහට පාද හතරක් තියෙන සමග රස්ත්‍රයක් පාද හතරක් තියෙන සමග රස්ත්‍රයක් මේකේ අපි ගමු පැත්තක දිග සෙන්ටිමීටර 2යි. පැත්තක දිග මීටර 2යි මේකේ මීටර 2කින් දෙකට බල්බ හයි කරනවා. එතකොට මීටර 2කින් දෙකට බල්බ හයි කරනවා මෙන්න මේ වට අපිට බල්බ හයි කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ මොකද්ද මේකෙන් කියන්නේ? මෙන්න මේ හිලස් වලට සමාන බල්බ ගණනක් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දිග මෙන්න මේ සම්පූර්ණ පරිමිතිය මෙන්න මේ පරතරයෙන් බෙදුවනම් හරිනේ. එතකොට අපිට ගන්න පුළුවන් හයි කරන්න ඕන බල්බ ගණන. ඕකම අපිට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේකේ පරිමිතිය හොයලා මෙන්න මේ හිඩසෙන් ගිහින් බෙදුවට පස්සේ අපිට ගන්න පුළුවන් හයි කරන්න ඕන බල්බ ගණන. එහෙනම් මම මුලින්ම හොයනවා මෙන්න මේ වෘත්තාකාර ජල පොකුණේ පරිමිතිය. අපිට වෘත්තාකාර ජල පොකුණේ පරිධියක් ගන්න පුළුවන් සූත්‍ර දෙකක් තියෙනවා. එකක් අපිට c සමානයි 5d දාන්න පුළුවන් නිෂ්කම්භය දාන්න. අනිත් එක 2πr දාන්න පුළුවන්. දැන් මම d දාන්න නිසා මම 5d දානවා. එතකොට පොකුණේ පරිමිතිය 5d පොකුණේ පරිමිතියනේ. ඕක අපිට ඊට පස්සේ හයි කරන්න ඕන බල්බ ගණන ගන්න ඕන නම් අපිට ඕක බෙදන්න පුළුවන් එතකොට මීටර දෙකෙන්. එහෙනම් මම කෙලින්ම සවිකල යුතු බල්බ ගණන ගත්ත හැකි 5d කියන එක දෙකෙන් බෙදලා 5d කියන එක දෙකෙන් බෙදුවට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන d බෙදීම 2 කියලා කියන්නේ මොකද? d බෙදීම 2 කියලා කියන්නේ r නේ. එහෙනම් 5 ගුණ කිරීම r කියලා ගන්න පුළුවන්. ඕක තමයි හයි කරන්න ඕන බල්බ ගන්න. එහෙනම් 5 කියලා කියන්නේ 22 බෙදීම 7යි. r කියලා කියන්නේ අරනේ. අරේ මීටර 7යි. එහෙනම් මේ 7ට 7 කැපෙනවා. ඒක හයි කරන්න ඕන බල්බ ගන්න බල්බ 22යි. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තාකාර පොකුණ වටේට මීටර 2ක පරතරයකින් බල්බ ඔක්කොම 22ක් හයි කරන්න ඕන.